ආදරණීය යාළුවනේ, ඔන්න මං කිව්ව විදිහට අද බෝධිය ගාවට ආවා. ඔයාලට මං කිව්වා බෝධියේ වටපිටාව පෙන්වන්නම් කියලා. මේ බෝධින් වහන්සේ මේ බෝධින් වහන්සේත් එක්කම එතනම තමයි හුඹහ තියෙන්නේ. අර මං කිව්වේ නාගයෙක් ඉන්නවා කියලා. මේ බෝධින් වහන්සේත් එක්කම මෙන්න ඒ තුඹස. වලට පේනවා ඇති. මෙතන තමයි ඒ නාගයා එන්නේ. ඒ තුඹස උඩ හැදිලා තියෙනවා මෙන්න මෙව්වා එම්බිතිසාව එහෙම හැදුනහම තම්බලා බොනවා. නම නම් මතක නෑ මට. දෙහිකොළ වගේ වුණා. මම නම දන්නවා ඒ උනාට දැන් මතක නෑ. ගොඩක් බෙහෙත් ඖෂධ වලට වමනා වෙනවා. ඒ පැලයක් තියෙනවා ඒ හුඹහ උඩ. මේ පොඩි කොටසක් ඒ හුඹහ තියෙන උස හුඹහක් නෙමෙයි බිම තියෙන හුඹහ. වලට පේනවා ඇති. ඒ තුඹස මේ බෝධින් වහන්සේත් එක්කමයි තුඹස තියෙන්නේ. එච්චර ලොකු ඉඩ ප්‍රමාණයක් නැහැ. උනාට ගොඩක් දෙනෙකුට ඉන්න පුළුවන් ඉඩ ප්‍රමාණයක් තියෙනවා. සමහර දවස් වලට මේ අහල පහල වයසක අම්මලා සිල් ගන්න එනවා. කීප දෙනෙකුටම ඉන්න පුළුවන් ඉඩ ප්‍රමාණයක් තියෙනවා. මෙතන මේ දාලා තියෙන වැලි ගොඩක් දාලා තියෙන්නේ මෙතන මේ අර අපි පහන තියෙන තැන කණු එහෙම දැන් අර දි รา පත් වෙලානේ. ඒක හදන්න කියලා මේ පොඩියට මේ පිරිම වහන්සේ පොඩි ටකරන් කෑල්ලක් නමලා තමයි මේ පිරිම වහන්සේ තියලා තියෙන්නේ. විශේෂ කියලා කිසිම දෙයක් මෙතන නැහැ. මෙතන ගොඩක් ගස් තිබිලා ඒ ගස් කීපයක්ම කපලා ඒව හැබැයි දැන් ආසන වගේ ඕන කෙනෙකුට ඇවිල්ලා වන්දනා කරන්න වාඩි වෙන්න පුළුවන්. හරිම ලස්සනයි මෙතන නිස්කලංකයි. විශාල බෝධින් වහන්සේ නමක් අතුරු පතර විහිදී ගිය වලට පේනවා ඇති. මෙතන කොහොඹ ගහක් තියෙනවා. මෙතන මල්ගස් වාගයක් හිටවපුව තියෙනවා. ගොඩක් කල් හිටවපු මල්ගස්.
කියන්නේ පොඩිම නෑ භූමි ප්‍රමාණය ගොඩක් ලොකුයි. ඔයාලට පේනවා ඇති. මේ අරලිය ගස් හිටවල තියෙන ඒ වැට මායිමට වට කරලා තියෙන. මෙතන පුළුවන් නිදහසේ ඇවිත් භාවනා කරන්න, බණ භාවනා කරන්න. මෙතන ගොඩක් පහසුයි. සුළංගත් එක්ක ඒ සද්දේ බෝපත්වල සද්ද වලට ඇහෙනවා ඇති. ඔයාලා හැමෝම අහනවානේ කොහෙද තැන කොතනද කොහොමද කියලා. ඔන්න අද මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. අද පූජා කරා පැන් පාත්‍රයක්. නිල්මානෙන් මලක් තිබුණා පොකුණේ. ඉතින් ඔයාලත් මේ පින අනුමෝදන් වෙන්න. ඔයාලා සියලු දෙනාටම බුද්ධ ධම්ම සංඝයන් ත්‍රිවිධ රත්නයේ පිහිට සරණයි.